හලෝ ළමයි ඊස්ටර්න් යුනිවර්සිටි ටෙක්නොලොජි ෆැකල්ටි 22 23 අපේ 23 24 නංගින මල්ලිලෝ පිළිගන්න මේ ගහපු තොරණ හදන හැටි බලමුද? එන්න. හැමෝගෙම අයිඩියා එක්කව කරලා අපේ කොල්ලෝ ටික මේ වගේ ඩිසයින් එකක් තමයි මුලින්ම ගත්තේ. ඊළඟට අපි ඒකට ඕන කරන ලස්සන මාතෘකා හෙව්වා. එතනින් ගැලපෙන මාතෘකා හොයාගෙන ඊටත් පස්සේ අපි ඔඩිටෝරියම් එක සරසන්න ඕන කරන සැරසිලි ටික හදලා ඉවර කරා. අපේ පැත්තෙන් මේ විදියට වැඩ ටික වෙනකොට අපේ කොල්ලෝ ටික අනිත් පැත්තෙන් තොරණට ඕන කරන ඍජු පොම් වලින් කපන හැඩ ටික ඊට පස්සේ ඒකට ඕන කරන බඩු සේරම ටික ඒගොල්ලෝ බලාගත්තා. ඉතින් ඒවයි වීඩියෝ මෙතන නෑ. ඒකටත් එක්ක හරියන්න අපේ කෙල්ලෝ ටික කරපු සේරම ඩිසයින් ටික ලස්සනට වීඩියෝ කරගන්න මට පුළුවන් වුණා. ඉතින් ඒගොල්ලෝ ඉස්සෙල්ලම කැම්පස් එකට එන දවසනේ අපටත් ඒගොල්ලන්ට අමතක නොවන මතකයක් දෙන්න ඕන වුණා. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලන්ට අපි ගත්ත gift. ඉතින් ඔන්න හදපු ඩෙකරේෂන්ස් වල ෆයිනල් ලුක් එක තමයි මේ. හැමෝම එක එකතු වෙලා gift pack කරේ ඔන්න ඔය විදියට. පැක් කරපු gift එකත් ඔන්න ඔය විදියට ලස්සනට පිළිවෙලට තියලා ඔන්න ඔය විදියට ඒ ටිකේ හැඩ බැලුවා. මේ තියෙන ඉතින් ඒ තෑගි යාලට පින වෙලාවේ ගත්ත ෆොටෝ එකක්. තොරණ හදන වෙලාවේ අපේ කොල්ලෝ ටිකට කෙල්ලෝ ටිකත් එක්ක එකතු වෙලා හදලා දුන්න බීම් එක ඒ වෙලාවේ හදන හැටි තමයි මේ වීඩියෝ කරලා තියෙන්නේ. බීම කුරු දාලා, දෙහි දාලා, කසකසායට දාලා රසම රස බීම එකක් ඒ වෙලාවේ අපි හදලා දුන්නා. හදාගත්තු බීම ටිකත් අරගෙන ෂෝටිස් බිස්කටුත් එක්ක එයාලට අරගෙන ගියා. ඉතින් මේ වෙනකොටත් භාගයක් විතර ඉවර කරලා තිබුණ තොරණේ වැඩ ටික තමයි මේ. ඕන කරලා තියෙන ඍජු පොම්බෝල ඊට පස්සේ ඒවා හැඩ කපන ඒවා පාට කරන ඒවා ඒ ටික කරේ අපි මෙන්න මේ විදියට. විනාඩි ගානක් විදියට දිගෑරෙන මේ වීඩියෝ එක සති ගානක මාස ගානක අපි හැමෝගෙම මහන්සියක් විදියට තමයි ඉස්සරහට දිගෑරුනේ. වීඩියෝ එක පුරාවටම කෙල්ලොන්ගේ වැඩ ටික විතරක් වුණාට මෙතන වැඩිපුරම මහන්සි වුණේ නම් කොල්ලෝ ටික. එකින් එක ඍජු පොම් බෝඩ් එකෙන් කොටු කපලා ඒව රවුම් කපලා ඒවත් වැලි කඩදාසියකින් ඒව ලස්සනට හැඩ දාලා ගත්තී උඩින් යන අකුරු ටික හැඩුනේ මෙහෙමයි. මේ තියෙන්නේ තොරණට කලින් දවසේ උදේ පලංචි බැඳලා තොරණ ගහන ලේස්ති වෙනකොට. ඊළඟට අපි පුටු ටික අස් කරලා ඩෙකරේෂන් ටික එල්ලන්න තමයි මේ ලෑස්තිය. මේ ඉතින් වෙල්කම් ඩාන්ස් එකට පුරුදු වුණ අපේ කට්ටිය. ඒ අතරේ මේගොල්ලෝ ලස්සනට ඩෙකරේෂන් එක කරලා තිබ්බා. රියසල් එහෙම යද්දී අපේ කොල්ලෝ ටික තොරණ ගහන්න ලේස්ති වෙලා තිබ්බා. උඩ තට්ටු ඉඳගෙන මම මගේ කැමරා කාචයට ඒගොල්ලෝ මහු කරගත්තේ ඔන්න ඔය විදියට. ටිකෙන් ටික ඔය විදියට තොරණ හැදෙද්දී හවස් වෙද්දී මෙන්න මෙහෙමයි අන්තිමට හැදිලා තිබ්බේ. මේ තියෙන්නේ ඉතින් ඔන්න ඊට පස්සේ දවසේ උදේ තොරණේ භාගයක් විතර වැඩ ඉවර කරලා අන්තිම හරිය යද්දී ටිකෙන් ටික ඒක හැදීගෙන එද්දී ඇත්තටම හිතට මාරම සතුටක් දැනුනේ. ඔන්න ඉතින් බලාගන්න මේ තියෙන්නේ අපේ තොරණේ ෆයිනල් ලුක් එක. මේ පැත්තේ තියෙන මෙන්න මේ DNA එක නම් කැරකෙනවා. හැබැයි ඒ වෙලාවෙම වීඩියෝ කරනකොට නම් ඒක කැරකුනේ නෑ. කොහොම හරි තොරණ ගහලා ඉවර වෙද්දී උදේ 8:00 වගේ වුණා. ඊටත් පස්සේ ඉතින් ඔන්න අපේ ජූනියර්ස් ලැබිලා අපි ඒගොල්ලන්ව ගන්න. ඒගොල්ලන් එනකන් මග බලාගෙන ඉඳියා. ඊට පස්සේ අපිත් මේ හනිහනිකට දුවන්නේ ඒගොල්ලන්ව පිළිගන්න. 1:00 වෙද්දී ඔඩිටෝරියම් එකට යන්න. ෆයිනලි මේ වගේ ලුක් එකක් තමයි ඔඩිටෝරියම් එකේ තිබ්බේ. මේ ඉන්නේ ඉතින් අලුතෙන් ආපු නංගිලා මල්ලිලා ටික. ඉතින් ඒගොල්ලන්ගේ බැච් ෆොටෝ එකක් අරන් දෙන්නත් අපි අමතක කළේ නෑ. අන්තිමට ඉතින් සේරම වැඩ ටික ඉවර කරලා තොරණ ගාවට වෙලා ඉඳලා ටිකක් වෙලා බලාගෙන ඉඳලා ෆොටෝස් ගහලා වීඩියෝස් අරගෙන හිත පිරේනකන් ඉඳලා තමයි ආවේ. මේ කැරකින්නේ අපේ DNA එක. හම්මෝ
එහෙනම් අපි බැච් එකක් විදියට ඒක කළා. ඔව් මේ ඉන්නේ අපි. ඉතින් මේ වගේ දවස් තමයි නැගෙනහිර ලස්සනම දවස්. සරසවි ජීවිතයේ මතක පිටු අතරට අමතක නොවන මතක එක් කරපු ඔයාලා හැමෝටම ස්තුතිවන්ත වෙන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.